අපි බලමු 2025 A level භෞතික විද්‍යා පේපරේ පළවෙනි MCQ එක. දැන් අපි ගත්තොත් පහත සඳහන් කුමක් ශක්තියේ ඒකකයේ නිරූපණය නොකරන්නේද? අපි දන්නවා ශක්තියේ ඒකකය. ශක්තියේ ඒකකය කියන්නේ මොකක්ද? ජූල්. ශක්තියේ ඒකකය කියන්නේ ජූල්. එතකොට අපිට ශක්තියේ ඒකකය ජූල් කියලා ගත්තයි. නමුත් මේක අපි ගත්තොත් මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොනවද? කිලෝග්‍රෑම් m වර්ගය. ඒතර ජූල් එක ඒ විදිහට හරව ගන්න නම් අපි චාලක ශක්තිය ගමුකෝ. චාලක ශක්තිය කියන්නේ ශක්තියන්නේ. එතකොට චාලක ශක්තිය එකකෙම තමයි ශක්තිය එකකෙත් වෙන්නේ. දැන් අපි චාලක ශක්තිය කියන එක සැලකුවොත් චාලක ශක්තිය කියන්නේ භාගයයි mv වර්ගය. m කියන්නේ ස්කන්ධයනේ. දැන් අපි මේක ඒකක සැලකුවොත් m කියන්නේ ස්කන්ධ. ඒතර කිලෝග්‍රෑම් v වල වර්ගය කියන්නේ m වර්ගය s ඍණ 2. ඒ කියන්නේ ප්‍රවේගය එකක ms ඍණ 1 ඒක වර්ග වුණාම මෙන්න මේක තමයි එන්නේ ශක්තියේ එකකයට. දැන් එතකොට අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන් මේ පළවෙනි එක හරි ශක්තිය එකකේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ දෙවෙනි එක ගත්තොත් දෙවෙනි එකේ තියෙනවා වොට් තප්පරයට කියලා. වොට් කියලා කියන්නේ ක්ෂමතාවය මයින් එක ඒකක. s කියන්නේ තප්පර කාලය මයින් එක ඒකක. දැන් මේක අපි ගත්තොත් ශක්තියයි ක්ෂමතාවයයි අතර සම්බන්ධයක් එන්නේ නැහැ. ඒත් ක්ෂමතාවයයි කාර්යයයි අතර නම් සම්බන්ධයක් තියෙනවා. දැන් ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි ශක්තියේ ඒකකය කියන එකයි කාර්ය ඒකකය කියන එකයි දෙකම එකක්. ඒ තමයි ජූල් කියන එක. ඒ වුණාට මේක ශක්තිය කියන්නේ කාර්ය කිරීමට ඇති හැකියාව. එතකොට මෙන්න මේ ශක්තිය කියන එකයි කාර්ය කියන එකයි භෞතික රාශි දෙකක්. ඒත් ඒ භෞතික රාශි දෙකක් වුණාට ඒකේ ඒකක සමානයි. දැන් එතකොට අපිට මෙන්න මේ මේ දෙවෙනි එකේ තියෙන වොට් කියන එකනේ. වොට් කියන්නේ ක්ෂමතාවයමයින් එකේ ඒකකය. එතකොට ක්ෂමතාවයේ කාර්යය අතර නම් සම්බන්ධයක් තියෙනවා. මොකද ක්ෂමතාවය කියන්නේ කාර්ය බෙදනවා ඒකට ගත වෙච්ච කාලයෙන්. අපිට මෙන්න මේකෙන් හොයන්න පුළුවන් ක්ෂමතාවයේ ඒකකය. ක්ෂමතාවයයි කාලය අතර මෙන්න සම්බන්ධයක් අපිට හොයාගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ක්ෂමතාවය කියන්නේ කාර්ය බෙදනවා ඒකට ගත වෙච්ච කාලයෙන්. එතකොට අපිට මෙතන එනවා කාර්ය කියන කෙනවා මෙන්න මේ සමීකරණ අපි සැලකුවේ කාර්ය කියන කෙනවා ක්ෂමතාවය වතාවක් කාලය. දැන් අපි මෙන්න මේක ඒකක සැලකුවොත් අපිට කාර්ය කියනවා ක්ෂමතාවය කියන වොට් වලින්මයිනේ කාලය බයින් s වලින්. එතකොට ws වලින් එනවා අපිට කාර්ය කියන එක ඒකකය. දැන් අපි මේකෙන් කිව්වා මෙන්න මේකෙන් කිව්වා අපි කාර්ය ඒකකය සමානයි ශක්තිය ඒකකයට. එතකොට මේ තියෙන්නේ මොකද්ද? ශක්තිය ඒකකයම සමයි. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේකේ දෙවෙනි එකත් හරි. වොට් තප්පරයට කියන එකත් හරි. දැන් අපි මෙන්න මේ තුන්වෙනි එක ගත්තොත් තුන්වෙනි එක කියන්නේ මෙන්න මේ 1 කිලෝවොට් කියන කිලෝවොට් හවර්ස් කියන එක ගත්තොත් මේ තියෙන කිලෝවොට් හවර්ස් 1 කිලෝවොට් එකයි කිලෝවොට් හවර්ස්. අපි දන්නවා කිලෝ කියන්නේ උපසර්ගයක්. කිලෝ කියන්නේ 10/3. ඒක කියන්නේ නෙමෙයි ඒක නිකන් උපසර්ගයක්. ඊට පස්සේ වොට් කියන්නේ ක්ෂමතාවයේ ඒකකය. එතකොට h කියන්නේ හවර්ස්. හවර්ස් කියන එක අපිට හවර්ස් වලින් ගණන් හදන්න බෑනේ. ඒක අපි තප්පර කරන්න ඕනේ. තප්පර කරපුවාම එන්නේ 60 වතාවක් 60 තප්පර. දැන් අපි මේක සුළු කරොත් එimhe මේකෙත් එන්නේ අගට 60 වතාවක් 10/3 වොට් තප්පරයට ඒකේ උත්තරේ. එතකොට වොට් තප්පරයට කියන්නේ මොකද්ද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ කාර්ය ඒකකේ වොට් තප්පර කියන්නේ කාර්ය ඒකකේ තමයි ශක්තිය ඒකකෙත් වෙන්නේ. එතකොට මේකත් හරි. එතකොට මෙතනත් පෙන්නලා තියෙන්නේ ශක්තිය ඒකකය. දැන් අපි මෙන්න මේ 4යි 5යි සැලකුවොත් අපිට එකපාර මොනවත් නිකන් තේරෙන්නේ නැහැ. බලප්පරේට නිකන් අර තේරෙන්නේ නැහැ මොකෙන් මේක ඇවිල්ලාද ඒ වගේ එකක්. එතකොට ඒ වගේ තැනකදී අපි කරන්නේ අපි බලනවා අපි මේක ගමුකෝ. මෙන්න මේ 4වෙනි එක ගමුකෝ අපි. 4වෙනි එක අපි අරන් බලනවා මේ ඔය එකක හැදෙන්නේ මොකක් හරි සමීකරණකින්නේ. දැන් අපි බලනවා මේ සමීකරණය මොකක්ද කියලා. මේකේ තියෙන්නේ වෝල්ට් ඇම්පියර්ස් තප්පර. වෝල්ට් හැදෙන්නේ විභවාන්තරයකින්. ඇම්පියර්ස් හැදෙන්නේ ධාරාවකින්. S හැදෙන්නේ කාලයකින්. මෙන්න මේකෙන් නේද හැදෙන්න ඕනේ. මෙහෙම මොකක් හරි සමීකරණයක් අපිට ඒත් එකපාරට ඔලුවට එන්නේ නැහැ ශක්තිය සම්බන්ධ. අපි ඒක පොඩ්ඩක් තියමු. ඒක තියලා අපි ගමු මෙන්න මේ පස්වෙනි එක. පස්වෙනි එක තියෙන්නේ C
CV S ඍණ 1. ඒ CV S ඍණ 1 කියන එක අපි ලිව්ව හැකිනේ CV බෙදීම S කියලා. අන්න ඒකම තමයි මෙතන තියෙන්නේ. දැන් අපි මෙන්න මේකේ සමීකරණයක් අපි හදාගන්න බැලුවොත් C කියන්නේ මොකද්ද? කූලෝම්. කූලෝම් කියන්නේ ආරෝපණයක්. ආරෝපණයක් අපි ආරෝපණය කියන්නේ Q කියන්නේ අපි සාමාන්‍යයෙන් අර්ථ අර්ණය කරන්නේ. ඒ කියන්නේ වෝල්ටීයතාවයක්. ඒ කියන්නේ විභවාන්තරයක්. V කාලයකින් බෙදලා තමයි මේ පස්වෙනි උත්තරේ හැදිලා තියෙන්නේ කියලා අපිට ගත්ත හැකියි. ඒද දැන් අපි ගත්තොත් අපිට නිකන් මේ කූලෝම් සම්බන්ධ දේවල් තියෙන මොන පාඩමේද කියන්නේ මේ තියෙන කූලෝම්නේ ආරෝපණයක් සම්බන්ධින්ද කූලෝම් සම්බන්ධ දේවල් තියෙන්නේ ස්ථිති විද්‍යුත් පාඩමේ. ඔයාලට මතක නම් ස්ථිති විද්‍යුත් පාඩමේ තිබ්බා මෙන්න මෙතන මෙහෙම විභවාන්තරයක් තියෙද්දි මෙන්න මෙතන තියෙනවා නම් Q ආරෝපණයක්. ඒ Q ආරෝපණය මේ විභවාන්තරය හරහා යන්න ගන්න ශක්තිය අපි ලිව්වා E සමානයි Q වතාවක් V කියලා. එතකොට Q කියන එක මයින එකකේ කූලෝම් V කියන එක මයින එකකේ V. එතකොට මේකේ ශක්තිය එනවා E සමානයි CV කියලා. එතකොට මේකේ ශක්තිය ඒකකයක් තමයි තියෙන්නේ CV කියලා. එතන S ඍණ එකක් ඇවිල්ලා. එතකොට මේක වැරදීනේ. මේ පස්වෙනි උත්තරේ. එතකොට උත්තරේ තමයි පස්වෙනි එක. එතකොට උත්තරේ එනවා පස්වෙනි එක කියලා. දැන් අපි දැන් මේක මේ මම වැඩිපුර එකක් කියන්නද මේ හතරවෙනි එක ඇත්තටම පොඩ්ඩක් අර හැංගිලා තියෙන එකක් තමයි මේ හතරවෙනි එක කියන්නේ. හතරවෙනි එකෙන් එන්නේ මේ ශක්තිය ඒකකයක්ම තමයි. අපි ගත්තොත් ඔයාලට මතක නම් ධාරා විද්‍යුතය තිබ්බා. විද්‍යුත් ධාරාවක තාපන ඵලය. විද්‍යුත් ධාරාවක තාපන ඵලය යටතේ අපි ඉගෙන ගන්නවා තාපන ඵලයට අපි ඉගෙන ගන්නවා විද්‍යුත් තාපය පිළිබඳ ජූල් නියමය. අන්නේ ජූල් නියමයෙන් අපි ගන්නවා සමීකරණයක්. ඒක E සමානයි I වර්ග RT. දැන් ඔයාලා තව විදිහට අපි කියන ගත්තොත් V සමානයි IR කියලා දන්නවනේ. එතකොට මෙන්න මෙතන IR වෙනුවට V කියන එක ආදේශ කරලා අපිට මෙතන සමීකරණයක් එනවා. I එකක් තියෙනවා IR එක ගියා. එතකොට එතන V එකක් ඉතුරුලා T එකක් හැදෙනවා. එතන සිම්පල් T sorry. එතකොට E සමානයි IV T කියලා සමීකරණයක් ගත්තා වන්න එතන. එතකොට මේකේ මේකෙන් එනවා ඇම්පියර්, මේකෙන් එනවා වෝල්ට්, මේකෙන් එනවා තප්පර. එතකොට ශක්තිය කියන එක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ශක්තිය ඒකකය කියන එක. එතකොට AVS එතන V එක මුලට දාලා තියෙන්නේ. එහෙම තමයි මෙන්න මේ හතරවෙනි එක හැදෙන්නේ. එතකොට මේකේ වැරදි උත්තරේ තමයි පස්වෙනි එක.